මේ සිද්ධිය සිද්ධ වුණේ මායි මගේ මහත්තයා සුරංගයි කසාද බැඳපු අලුතම වගේ. ඒක හරිම විනෝදජනක සිදුවීමක්. මායි සුරංගයි කසාද බැන්දේ අපි යාළු වෙලා අවුරුද්දකටත් අඩු කාලයකදී. ඉතින් අපි යාළු වෙලා ඉන්න කාලේ දැන් ඉන්න කෙල්ලන්ට කොල්ලන්ට වගේ සතුටක් නම් අපිට ගන්න බැරි වුණා. ඒකටත් එක්කම සුරංග හැමදේම පටන් ගත්තේ අපි කසාද බැන්දට පස්සේ. පවුලේ එකම ගෑනු දරුවා වුණ මට අම්මට තාත්තට අයියට හොරෙන් කිසිම දෙයක් කරන්න පුළුවන් වුණේ නැහැ. මායි සුරංගය ගැන ඉක්මනටම එයාලගේ කනට ගියා. ඒ නිසාම තමයි අපේ කසාදෙත් එච්චරම ඉක්මනට සිද්ධ වුණේ. අපේ සම්බන්ධ දැනගත්ත දවසේ එයාලා සුරංගගේ ගෙදරටම ගිහින් මේ ගැන කතා කරා. හැබැයි ඉතින් එයාලත් අපේ පවුලට නොගැලපුණේ නැහැ. ඒ නිසා දෙපැත්තෙම දෙමව්පියන්ගේ එකම තීරණය වුණේ ඉක්මනටම අපේ කසාද කෙරෙන්න ඕනි කියන එක. සුරංගගේ පවුලේ වැඩිමලා වුණේ එයා. එයාට බාලා තව නංගියෙකුයි මල්ලියෙකුයි එයාට හිටියා. කසාද බැඳලා ගෙදරම පදිංචි වෙන්න ඊට පස්සේ හිමීට ගෙයක් හදාගමු කියලා සුරංගගේ තාත්තා කිව්වොත් සුරංගයකට කැමති වුණේ නැහැ. එයාට ඕන උනේ අපි දෙන්න විතරක් තනියෙන් ජීවත් වෙන්න. එහෙම ඉතින් තනියෙන් එයා එක්ක නිදහසේ ඉන්න මාත් හරි ආස වුණා. කොයි ගෑණිත් ඉතින් කැමතිනේ තමන්ගේ මහත්තයාත් එක්ක නිදහසේ ආදරෙන් ජීවත් වෙන්න. වෙඩින් එකෙන් පස්සේ අපි දෙන්න කුලීගියක පදිංචියට ගියා తాවකාලිකව. අපිටම කියලා ගෙයක් හදාගන්නකම්. ඔන්න ඉතින් එතන ඉඳලා තමයි මෙයාගේ දඟ වැඩ පටන් ගත්තේ. අපි හිටපු ගෙදරට එහා පැත්තේ ගෙදර තමයි ගෙයි අයිතිකාර ඇන්ටිගේ ගේ තිබුණෙත්. එයා හරිම හොඳයි. අපි දෙන්නත් එක්ක හරිම හිතවත්. හැබැයි ඉතින් නිතර අපේ ගෙදරට යන එකට නම් සුරංග පොඩ්ඩක්වත් කැමති නෑ. ඒ ඉතින් එයාට ඕන විදියට මාත් එක්ක ඉන්න බැරි නිසා. මදයි කුලියට ගෙයක් හොයාගත්ත නිදහසේ ඉන්න. සමහර දවස්වලට එයා ඇන්ටි එවිත් ඉන්න වෙලාවට ගේ ඇතුළේ ඉඳන් එහෙමත් කියනවා. හැබැයි ඒක ඇන්ටිට නම් ගාණක්වත් නෑ. ඔන්න ඉතින් එක දවසක් සුරංගට නිවාඩු දවසක අපි දෙන්න වෙනද වගේම උදේ නැගිටලා උයලා පිහලා ගෙදර වැඩත් හැමදේම ඉවර කරා. වැඩ ටික ඔක්කොම ඉවර කරලා මං කිව්වා දැන් නම් ඉතින් වැඩ ටික ඔක්කොම ඉවරයි. දැන් ඉතින් ඇන්ටි ආවොත් තමයි ඔක්කොම හරි කියලා. ඒව කොහෙද කරන්නම්කො මං හොඳ වැඩක් කියලා මෙයා දෙපැත්තෙම දොරවල් දෙකයි ජනෙල් ටිකයි වහලා දැම්මා. දැන් හරිනේ සුදුනෝනේ කියලා ඒ අම්මාව තුරුලට ගත්තා. ඔහොම ඉතින් සෑහෙන වෙලාවක් ගත වුණා. මෙයාගේ පිස්සු දඟකාර වැඩත් එක්ක මාත් හරි සතුටින් හිටියේ. ඉතින් අපේ සතුටත් උපරිම අවස්ථාවට ඇවිත් තිබුණේ. ඔන්න එතකොට එළිය මොනවද පොඩි කරනවා වගේ ඇහෙනවා. අඩි සද්දෙකුත් ඇහෙනවා. ඒත් එක්කම ඇන්ටිත් කෑ ගහනවා අපේ නං කිය. සුරංග නම් ඉතින් කීයටවත් එයාගේ සතුටින් මිදින්න පාටක්වත් තිබුණේ නැහැ. මාත් ඉතින් පාඩුවේම හිටියා. ඇන්ටි ඒ ඇස්සේ කෑ ගහනවා අයියෝ මේ ළමයි ගේට්ටුවත් ඇරලා දාලා කොහෙ ගිහින්ද මන්ද කොහෙවත් යනවා දැක්කෙත් නැහැ. අනික මේ බයික් එකක් තියෙන්නේ කියලා. එහෙම කිය අපිටත් බැන ඇන්ටි එහෙම යනවා. මොකක් වෙලාද කියලා අපිට හිතා ගන්නවත් බෑ. ඒ ජරමර ඇස්සේ ඔන්න ඉතින් සුරංග එයාගේ වැඩ ඉවර කරා. දැන් දෙන්නටම hina ඇන්ටි කියන දේවල් වලට. ගේ ඇස්සේ ඉන්නවද මන්දා? ඇන්ටි එහෙමත් කියනවා. බලද්දි මොකද්ද කියලා වෙලා තියෙන්නේ වත්තට හරක් පැනලා. ඇන්ටි හිටවලා තිබුණ මල් පැලයි අනිත් ගස් జాති ඔක්කොම හරක් කාලා දාලා. ඒකයි ඇන්ටිට යකා නැගලා තියෙන්නේ. දැන් ඉතින් මොනා කරන්නද? එළියට යන්නේ අපි දෙන්න හවස් වෙනකම්ම ගෙටම වෙලා හිටියා. හොඳටම කලුවර වැටුණාට පස්සේ එවෙල ගෙදර ආපු විදියට අපි ලයිට් දැම්මා. එතකොටම මෙන්න ඇන්ටි කඩාගෙන බින්දගෙන දුවගෙන ඇවිත් අපෙන් අහනවා ළමයිනේ දවල් කොහෙද හිටියේ? මෙහෙට හරක් පැන්නනේ කියලා. ඊට පස්සේ මම බොරුවක් කියන්න ගොත ගහනකොටම සුරංග පැනලා කිව්වා අම්මට අසනීපයි කියලා කෝල් එකක් ආව ඇන්ටි. ගෙදර ගියා බයික් එකත් කැඩිලා නිසා අපි බස් එකේ ගියේ කියලා. ඒක තමයි මං ඒත් බැලුවේ. මොකද මේ බයික් එක තියෙද්දි ගෙදර කවුරුවත් නැත්තේ කියලා ඇන්ටි දවල් විස්තරේ ආපහු අපිට කිව්වා. අනේ ඇන්ටි හදිසියට අපිට ගේට්ටුව වහන්න අමතක වෙලා කියලා සුරංග කිව්වා. ඒ කතාව පිළි අරගෙන ඇන්ටි ගියා. එතනින් පස්සේ ඉතින් ප්‍රශ්නයක් උනේ නැහැ. ඒත් හොඳම වැඩේ උනේ ඊට පහුවදා. මොකද සුරංග කිව්වනේ බයික් එක කැඩිලා කියලා. ඒත් කැඩිලා තිබුණ බයික් එක යසාගියට පැදගෙන සුරංග පහුවදා උදේට වැඩට යන දිහා ඇන්ටි බලාගෙන හිටියේ ගල් ගහිලා වගේ. ඊට පස්සේ මටත් ගස්සගෙනම වගේ එයා ගෙට ගියා. එදා ඉඳන් ඊට පස්සේ කිසිම දවසක එයා හැම වෙලෙම අපේ ගෙදර යන එක නම් තියාගත්තේ නැහැ. ඒ ගැන කිය සුරංග අදටත් hina වෙනවා. ඇත්තටම ඒ සිද්ධිය වෙලා දැන් අවුරුදු ගාණක් වෙනවා. ඒත් අද ඊයේ වුණ දෙයක් වගේ අපි දෙන්නටම ඒක මතකෙට ඇඳිලා තියෙනවා හරිම සුන්දර විදියට.